සුබම සුබ දවසක් කියලා සාදරයෙන් පිළිගන්න යාළුවෝ හැමෝම අදත් මගේ channel එකට අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද Google එකේ location එක share කරගන්න කියලා. ඉතින් අපි වැඩි කතා නැතුව කෙලින්ම වීඩියෝ එකට යමු. ඔයා තාමත් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like කරන්නත් අමතක කරන්න එපා. අපි එහෙනම් බලමු කොහොමද මේ වැඩේ කරන්න කියලා. මේක යාළුවෝ ඔයා මුලින්ම ඔයාගේ Google Map එක අප්ඩේට් කරලා නැත්නම් Play Store වලට ගිහිල්ලා Google app එක අප්ඩේට් කරගෙන ඉන්න. අප්ඩේට් කරගත්තට පස්සේ ඔයා මෙන්න මේ විදිහට notification එක බාර් එක මෙන් පල්ලෙහාට කරලා ඔයා මෙතනින් මේ location කියන එක on කරගෙන ඉන්න. ඔයාට පේනවා මම මෙතන මේ on කරලා තියෙනවා. ඉතින් මේ විදිහට on කරගන්න. on කරගත්තට පස්සේ ඔයා මේ විදිහට යන්න ඔයාගේ map එකට. මේ විදිහට ගියාට පස්සේ මෙතන ඔයාලට පේනවා ඇති සුදු පාට කොටුවක් ඇතුලේ මෙන්න මේ විදිහට නිල් පාටින් තියෙනවා. මෙන්න මේක ටච් කරන්න. මේක ටච් කරගත්තට පස්සේ මම ඉන්න තැන මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේක මේ විදිහට තව පොඩ්ඩක් හොඳට zoom කරගන්න. zoom කරගත්තට පස්සේ මෙන්න මේ නිල් පාට dot එක උඩ මෙන්න මේ විදිහට ටච් කරගෙන ඉන්න. මේ විදිහට ටච් කරගෙන හිටියට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනින් ඇවිල්ලා තියෙන මේ share icon එකක්. මෙන්න මේක ටච් කරන්න. හරි මෙතනින් ටච් කරගත්තට පස්සේ මෙතනදී ඔයාගේ ෆෝන් එකේ තියෙන හැම සෝෂල් මීඩියා එකක්ම මෙන්න මෙතනින් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාට මේ කැමති එකක් හරහා මේ ලොකේෂන් එක ෂෙයා කරගන්න පුළුවන්. ඉතින් මම දැනට මේ විදිහට යනවා WhatsApp එකට. ගියාට පස්සේ මට ලොකේෂන් එක යවන්න අවශ්‍ය කෙනාගේ උඩින් මේ විදිහට මම ටච් කරගන්නවා. ටච් කරගත්තට මේ දකුණු පැත්තේ පහළ යටින් තියෙන මෙන්න මේ රවුමක් ඇතුලේ ඊතලයක් වගේ එක මෙන්න මේක ටච් කරගන්නවා. හරි. ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට ලොකේෂන් එක ෂෙයා වුණා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි පහසුවෙන්ම සරල විදිහට ලේසියෙන්ම ලොකේෂන් එක ෂෙයා කරගන්න. ඉතින් තවත් කෙනෙකුට ඔයා ඉන්න තැන හොයාගෙන එන්න පුළුවන් විදියට ලොකේෂන් එක ෂෙයා කරගන්නේ ඔන්න ඔය විදියට තමයි. ඉතින් යාළුවෝ වීඩියෝ එක පැහැදිලි ඇති කියලා මම හිතනවා. මොනවා හරි ගැටලුවක් තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.